තියෙනවා කියලා අපි හිතන්නේ. එහෙමනම් මේ ආයතන කොහෙද තියෙන්නේ? ඒ වගේම මේ ඉපදුණු ආයතනයත් නිරුද්ධ වෙන්න ඕනේ. ඒ ආයතනත් හටගෙන නිරුද්ධ වෙනවා. ඊගාව ආයතනය හට ගන්නවා. එයත් හටගෙන නිරුද්ධ වෙනවා. දැන් මෙතන ආයතන 6ම ඉපදී හටගෙන නිරුද්ධ වෙනවා. එකක්වත් අනිත් එක උපදිනකොට නැහැ. ඒ කියන්නේ ආයතන එකක්වත් නැති අවස්ථාවක් මේ එකක් උපදිලා අනිත් එක උපදින අතර පරතරයක් තියෙනවා. එතන හිස් තැනක් හම්බ වෙනවා. හැබැයි මේක නුවණට අසු වෙන තැනක්. ආයතන වලින් මිදුණු අවස්ථාවක් ඒ කියන්නේ මේ හිතේ තියෙනවා. ඒක අභිධර්මයේ තුල භවාංග චිත්තය කියලා පෙන්නන්නේ. එක හිතක් හටගෙන නිරුද්ධ වෙලා ඒ ద్వාර සිතක් හටගෙන නිරුද්ධ වෙලා භවාංග සිතක් හට ගන්නවා කියන්නේ හැමතිස්සෙම භවාංග සිත් ගැන පෙන්නනවා. ඒ අභිධර්මයේ ගොඩ නැගිලා තියෙන භවාංග සිත හරහා